කවදා හරි හිතලා තියෙනවද පුරාණ ලංකාවේ රාජධානියක් කියන දේ බිහි වුණේ කොහොමද කියලා? මේක එක රැයකින් වෙච්ච දෙයක් නම් නෙවෙයි. නෑ. මේක සාමාන්‍ය ගොවියෙක්ගේ ඉඳන් බලවත් රජ කෙනෙක් දක්වා පරම්පරා ගානක් තිස්සේ ගොඩනැගුණු ඇත්තදම පුදුම හිතෙන කතාවක්. ඉතින් අපි දැන් දිගහරිමු මේ ගමන පටන් ගත්තේ කොහොමද කියලා. ඉතින් කොහොමද ඇත්තටම රාජධානියක් උපදින්නේ? මේ ප්‍රශ්නෙට හිතන තරම් ලේසි උත්තරයක් නෑ. මොකද ඒකේ මුල් ඇදිලා තියෙන්නේ පොළොවේ, වතුරේ, ඒ වගේම මිනිස් සමාජයේ ගැඹුරුම තැන්වල. හොඳයි, අපි එහෙනම් කතාව මුලින් ඉඳන්ම පටන් ගමු. ඔන්න හැමදේම පටන් ගන්නේ මේ වගේ තැනකින්. එතකොට තිබුණේ රජවරු ඉන්න රටක් නෙවෙයි. තිබුණේ ගම්මාන වලින් පිරුණු දේශයක්. බලය කියන දේ එක තැනකට එකතු වෙලා තිබුණේ නැහැ. ඒ වෙනුවට ඒ පළාත්වල විසිරීලා හිටපු ගෝවි ප්‍රජාවන් අතරේ තමයි බලය බෙදිලා ගිහින් තිබුණේ. ඇත්තටම කිව්වොත් හැම ගමක්ම තමන්ගේ පාඩුවේ හිටපු ස්වාධීන පොඩි ඒකකයක් වගේ. හොඳයි. එහෙනම් මේ බලයේ බීජ පැලුනේ කොහොමද? අපි මේ කතාව පටන් ගන්න ඕනේ සමාජයේ කුඩාම ඒකකෙමයි. ඒ කියන්නේ පවුලෙන් සහ ගමෙන්. මුලින්ම අපි අඳුන ගන්න ඕන කෙනා තමයි ගහපති. සමහරව ගෘහපති කියලාත් කියනවා. සරලවම කිව්වොත් මෙයා තමයි පවුලේ ප්‍රධානියා. බලන්න, එදා සමාජයේ හැම දෙයක්ම වගේ කැරකුනේ පවුල වටා. ඉතින් මේ ගෘහපති කියන්නේ ගමේ සමාජ ව්‍යුහයේ අත්තිවාරමේ තියෙන වැදගත්ම ගඩොලක් කිව්වොත් හරි. ඊළඟට ඉන්නවා ගාමික. මෙයා තමයි ගමේ ප්‍රධානියා. දැන් ගාමික කෙනෙක්ව තෝරගත්තේ කොහොමද? ගමේ ඉන්න අර ගෘහපතින් අතරින් හැමෝගෙම ගෞරවය දිනාගත්ත. ඒ වගේම ධනවත්ම සහ බලවත්ම කෙනා තමයි ගාමිකයා වුණේ. ගමේ පොදු වැඩ කටයුතු ටික බලා කියාගන්න එකේ වගකීම තිබුණේ එයාට. ඉතින් ගමකට නායකෙක්පත් වුණු විදිහ බැලූ බැලමට සරලයි වගේ පෙනුනට ඒකේ පැහැදිලි ක්‍රමවේදයක් තිබුණා. බලන්න පියවරෙන් පියවර. මුලින්ම ගමක් හැදිලා තිබුණේ ගෘහපතින් නායකත්වයේ දෙන පවුල් ගොඩකින්. ඊට පස්සේ මේ ගෘහපතින් ඔක්කොම එකතු වෙලා Taman අතරින් ඉන්න ධනවත්ම බලවත්ම කෙනාව තෝරගන්නවා. අන්තිමට ඔය තෝරගත්ත කෙනා තමයි ගාමික. ඒ කියන්නේ ගමේ නායකයා වෙන්නේ. එයාගේ ප්‍රධානම රාජකාරී වුණේ මොනවද? ගමේ වැව බලා ගන්න එක, වතුර ටික හරියට බෙදලා දෙන එක, ගමේ මොකක් හරි ආරවුලක් වුණොත් ඒක විසඳන එක වගේ දේවල්. දැන් තමයි කතාවේ වැදගත්ම හරියකට අපි යන්නේ. සමාජයේ ඊළඟ අධියරට තල්ලු කරපු තීරණාත්මකම සාධකය ගැනයි මේ කියන්න යන්නේ. බලය වතුරත් එක්ක ගලාගෙන ගියේ කොහොමද? පුදුම දේ කියන්නේ ජීවත් වෙන්න මුහුණ දෙන්න වුණු ලොකු අභියෝගයක් තමයි ඊටත් වඩා බලවත් නායක පන්තියක් බිහි කරන්න හේතු වුනේ. මෙන්න මේකයි අභියෝගය. එක පැත්තකින් ගම්වල මිනිස්සු ගාන වැඩි වෙන්න ගත්තා. ඒ එක්කම නියංකාල ගුණියත් එක්ක වැහි වතුරින් පිරෙන පොඩි පොඩි ගමේ වැවවල වතුර මදි වෙන්න පටන් ගත්තා. දැන් බලන්න කටවල් ගාන වැඩි වෙනකොට කන්න දෙන්න තව කුඹුරු අස්වද්දන්න ඕන. ඒකට තවත් වතුර ඕන. ප්‍රශ්නේ එන්නම ලොකු වුණා. හැබැයි අපි මුතුන් මිත්ත මේකට අති විශිෂ්ට විසඳුමක් හොයාගත්තා. ඒ තමයි එල්ලංගාව. අපි අද කියන විදිහට වැව් කස්කේඩ් පද්ධතිය. මේක හරිම අපූර්ව තාක්ෂණයක්. එකිනෙකට සම්බන්ධ කරපු වැව් පද්ධතියක්. උඩ තියෙන වැව පිරුණම එකෙන් පිටාර ගලන වතුර නාස්ති වෙන්නේ නැතුව ඇලක් දුගේ ගිහින් ඊළඟට තියෙන වැව පුරවනවා. හැබැයි මතක තියාගන්න මේක නිකම් ඉංජිනේරු විසඳුමක් විතරක් නෙවෙයි. මේකෙන් බලය බෙදිලා යන විදිහත් සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. දැන් හිතන්න මේ වගේ සංකීර්ණ එල්ලංගා පද්ධතියක් පාලනය කරන්න එක ගමක නායකයෙකුට බෑ. ඒකට ගම් කිහිපයකටම බලය පවත්වන්න පුළුවන් අර ගාමිකයටත් වඩා බලවත් නායකෙක් ඕන වුණා. ඔන්න ඔහොම තමයි ගාමිකයන් අතරින් බලවත්ම අය පරුමක කියන අලුත් ප්‍රාදේශීය නායකයන් බවට පත් වුණේ. එක එල්ලංගාවකට අයිති ගම් ඔක්කොගෙම වගකීම දැන් පැවරුනේ මේ පරුමකට. බලන්න මේ පරුමකවරුන්ගේ බලය කොයි වගේද කියලා. එයාලට ගොවීන්ගෙන් බදු අය කරගන්නේ බලය තිබුණා. ඒ කියන්නේ දැන් එයාලට නියම ආර්ථික බලයක් වගේම දේශපාලන බලයක්ුත් ගොඩනැගෙමින් තිබුණා. පැහැදිලිවම එයාලා දැන් නිකන් ගම්වල නායකයෝ නෙවෙයි. ඊට වඩා එහාට ගියපු ප්‍රාදේශීය බලවතුන්. මේවා නිකම් කතා නෙවෙයි. මේවට ඓතිහාසික සාක්ෂිත් තියෙනවා. කණ්ඩලම පෙට්ටෙන් හම්බවුණු සෙල්ලිපියක එක්තරා පරුමක කෙනෙක්ව හඳුන්වලා තියෙන්නේ තොටබෝෂක කියලා. ඒකේ තේරුම තමයි වරාය භුක්ති විඳින්නා නැත්නම් වරායේ පාලකයා. හිතන්නකෝ මේ බලය ගමේ සීමාවෙන් එහාට ගිහින් වෙළඳ මධ්‍යස්ථානයක් වුණු වරායක් පාලනය කරන තරමටම මේ අය බලවත් වෙලා. පුරාවිද්‍යාවෙන් මේ කතාවත් තවත් තහවුරු වෙනවා. ඉබ්බන් කටුව වගේ තැන්වලින් හම්බ වෙන දෙවන්ත සොහොන්කොත් දිහා බැලුවම, ඒ වගේම පිටරටවල් වලින් ගෙන්නපු වටිනා පබළු වගේ ආභරණ දැක්කම අපිට පැහැදිලිවම පේනවා මේ අය කොයිතරම් ධනවත්, කොයිතරම් සුවිශේෂී ජීවිත ගත කරපු ප්‍රභූ පන්තියක්ද කියලා.
හොඳයි. දැන් අපි මේ කතාවේ මේ වැදගත්ම කඩේමට මේ එකිනෙකාට වෙනස්ව විසිරලා හිටපු ප්‍රාදේශීය නායකයන්ගේ බලය එකතු කරලා තනි ඒකීය රාජ්‍යයක් දක්වා වූ ඒ දැවැන්ත පිම්ම පැන්නේ කොහමද? මේ වෙනස හරිම පැහැදිලි. බලන්න එක පැත්තකින් තිබුණේ බලයේ එක තැනක නැති විමධ්‍යගත පාලනයක්. ඒ කියන්නේ බලයේ ස්වාධීන ප්‍රමුඛවරු 100 ගාණක් අතර විසිරලා තිබුණා. අනිත් පැත්තෙන් ඒ ඔක්කොම බලයේ එකතු වෙලා තනි පාලකයෙක් කියන්නේ මහරජ කෙනෙක් යටතට එන මාධ්‍යගත පාලනයක් බිහි වුණා. ගොඩකගේ බලය එක්කෙනෙක් අතටපත්. ඉතින් මේ දැවැන්ත පරිවර්තනයේ පිටිපස්සේ හිටපු ප්‍රධානම චරිතය තමයි දුටුගැමුණු රජතුමා. එතුමා තමයි මේ විසිරීලා හිටපු බලවත් ප්‍රමුඛවරුන්ව එකම රාජ්‍ය ව්‍යුහයක් යටතට ගෙනල්ලා මුළු රටම එක්සෙසත් කිරීමේ අති දැවැන්ත කාර්යයට නායකත්වය දුන්නේ. එතුමාගේ දේශපාලන උපාය ඇත්තරම හරිම දූරදර්ශී. එතුමා මේ බලවත් ප්‍රමුඛවරුන් විනාශ කරලා දැම්මේ නැහැ. ඒ වෙනුවට එයාලව තමන්ගේම පාලන තන්ත්‍රයේ වැදගත් කොටස්කරුවන් බවට පත් කරගත්තා. හිතන්න ඊයේ ප්‍රාදේශීය නායකයෝ වෙලා හිටපු අය අද රජතුමාගේ විශ්වාසවන්තම සේනාපතිවරු රාජ්‍ය නිලධාරීන් බවට පත් වුණා. වේලුසුමන වගේ චරිතයක් මුලින් ප්‍රමුඛ කෙනෙක් විදිහටත් පස්සේ දුටුගැමුණු රජුගේ සේනාපති කෙනෙක් විදිහටත් සෙල්ලිපිවල සඳහන් වෙන එක මේ දේශපාලන පරිවර්තනයට තියෙන හොඳම සාක්ෂියක්. මේ මධ්‍යගත රාජ්‍ය කියන අදහසට අදට අහුවෙන සාක්ෂිත් තියෙනවා. තිස්ස මහරාමෙන් හම්බ වෙලා තිනවා මේ වගේ මැටි මුද්‍රා. මේවා පාවිච්චි කරලා තියෙන්නේ රාජ නිලධාරීන්. මේකේ තේරුම මොකද්ද? දැන් බලය කියන්නේ පුද්ගලික දෙයක් නෙවෙයි. ඒක විධිමත් පරිපාලන ක්‍රමයක් හරහා ක්‍රියාත්මක වෙනවා කියන එක. ඇත්තටම ඒක සෑහෙන්න ලොකු වෙනසක්. හැබැයි නිකම්ම බලය තිබුණාට මදි. රාජ කෙනෙක් වෙන්න නම් මුළු සමාජයම රාජත්වය කියන සංකල්පය, ඒ කියන්නේ රජ කෙනෙක් ඉන්න එක හරි කියලා පිළිගන්න ඕනේ. ඉතින් රජුගේ පාලනය නීත්‍යානුකූල කරපු මිනිස්සුන්ගේ හිතවලට කාබැද්දුව ඒ මතවාදයන් මොනමද? රාජ්‍යයේ බලය මිනිස්සුන්ගේ හිතවල තහවුරු කරන්න ප්‍රධාන වශයෙන් සංකල්ප තුනක් පාවිච්චි කළා. එකක් තමයි දේවරාජ සංකල්පය. ඒ කියන්නේ රජු කියන්නේ පොළවට ආපු දෙවි කෙනෙක් කියන අදහස. ඊළඟට බෝධිසත්ව රාජ සංකල්පය. ඒකෙන් කිව්වේ රජු කියන්නේ අනාගතේ බුදු වෙන කෙනෙක්. ඒ නිසා එයා ජනතාවයි බුද්ධ ශාසනයයි ආරක්ෂා කරනවා කියලා. ඒ වගේම චක්‍රවර්ති රාජ සංකල්පයනොත් රජුව දැහැමි විශ්වපාලකයෙක් විදිහට මිනිස් මට්ටමේ එහාට ඔසවලා තිබ්බා. මේ හැම දෙයකින්ම අන්තිමට උන්නේ රජුට අභියෝග කරන්න බැරි සුවිශේෂී තැනක් සමාජය තුළ නිර්මාණය කරපු එක. දැන් බලන්න මේ අලුතෙන් හැදිච්ච රාජ්‍ය පරිපාලනය කොච්චර සංකීර්ණද කියලා. රජතුමාට උදව් කරන්න මහා ඇමති කෙනෙක්, වෙනම ඇමතිවරු, සේනාපතිවරු, භාණ්ඩාගාරේ බලාගන්න කෙනෙක් වගේ තනතුරු ගොඩක් නිර්මාණය වෙලා. හිතන්නකෝ අපි මේ කතාව පටන් ගත්තේ සරල ගෘහපති කෙනෙක්ගෙන්. ඊට පස්සේ ගාමික කෙනෙක්ගෙන්. එතන ඉඳන් මේ වගේ සංවිධානාත්මක රාජ්‍ය තන්ත්‍රයක් දක්වා සමාජය ඇවිත් තියෙන දුර ඇත්තරම පුදුමසගතයි. එදා වතුර කළමනාකරණය කිරීමේ අභියෝගය නායකයන්ව බිහි කළා. ඉතින් අද අපේ ලෝකයේ තියෙන අභියෝග ඒවා මොනවා වුණත් හෙට දවසේ නායකයන්ව නිර්මාණය කරන්නේ කොයි විදිහටද? ඒක අපි හැමෝටම හිතන්නට ඉතුරු වෙන ප්‍රශ්නයක්.